හෙලෝ ළමයි, එන්නකද මාත් එක්ක මට සතුටුම හිතෙන ගමනක් යන්න. කොහේ ගියත් මට ඕන බඩු ටික ලෑස්ති කරගෙන තමයි මම මගේ ගමන යන්නේ. මම දැන් පෙන්නන්නේ මම යූස් කරන ප්‍රොඩක්ට්ස්. ඒ ගැන වෙනම වීඩියෝ එකක් මම ඔයාලත් එක්ක අරන් එන්නම්. එන්නකෝ දැන් ඉතින් මාත් එක්ක මගේ ගමන යන්න. බලන්නකෝ ළමයි මට තියෙන සතුට. චුට්ටක් ගෙස් කරන්න බලන්න මම මේ හරිම සතුටින් කොහෙද යන්නේ කියලා. අන්න ඈතින් එනවා. ඒ තමයි මගේ බිග් බ්‍රදර්. ඒ කියන්නේ මගේ ලොකු මල්ලි. හම්මෝ ඉතින් මං වගේ තුන්ගුණයක් වුණාට මං එයාගේ අක්කා. ඉතින් එයාගේ එක්සෑම් එකකට අපේ අම්මා රසම රස බත් එක්කුයි මට බඩු ගොඩකුයි එවලා තිබ්බා. බොඩිමී ඉන්න අපිට අම්මා ගෙදරින් බත් එකක් එවනවා කියන්නේ ඒක නිකන් හරියට අර කියන්නේ රජබුජුන් කියලා. අන්න ඒ වගේ තමයි ඉතින්. කෑම එක නම් හරිම රසයි ළමයි. ඇත්තටම මම ඩයට් වුණාට මේ බත් එක නම් ඔක්කොම කෑවා. අපි ගෙදරින් ඈත් වුණාට පස්සේ තමයි අම්මගේ තාත්තගේ මල්ලිලාගේ හරිම වටිනාකම දැනෙන්නේ. අන්තිමේදී කාලා ළමයි මට හුස්ම ගන්නත් බැහැ. ඒ තරම් කෑවා. ඔන්න ඉතින් මල්ලි එක්සෑම් එකට ගියා. එයාටත් අපේ කැම්පස් එකේම තමයි එක්සෑම් එක තිබ්බේ. ඉතින් එතකන් මට මගේ යුනිවර්සිටි එකේ ක්ලාස් වලයි වැඩ වගේක් තිබ්බා. මං ඒ ටික තමයි මේ කරන්නේ. මන්නම් කියන්නේ ගෑල් ළමයෙක්ට වටින මේ දේ තමයි ඉගෙනීම කියන්නේ. මේක බලන හැම ගෑල් ළමයෙක්ටම කියන්නේ අපිට මුළු ජීවිත කාලෙම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් ඉගෙන ගන්න. ඔන්න ඉතින් මගේ බිග් බ්‍රදර්ට එක්සෑම් ඉවරයි. මං ඉතින් අහන්නේ ගියේ නෑ ඒ වෙලාවේ කොහොමද එක්සෑම් කියලා. ඉතින් එයත් එක්ක මම පුංචි ගමනක් යන්න තමයි මේ ලෑස්ති. ඉතින් මේ ගමන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් කියන්න ඕනේ මගේ ගෙවල් නුවරනේ. සමහර වෙලාවට කොළඹ අයට අපේ කතා කරන වචන හරිම වෙනස්. ඔව් ළමයි හරි. අපි ආවේ වන් ගෝල් ෆේස් මෝල් එකට. ඔයාලා හරි. හැබැයි කියන්න ඕනේ ළමයි අපේ ලොකු මල්ලි මගේ මේ YouTube වීඩියෝස් වලට උපරිම දායකත්වයක් දෙනවා කියලා මට අද නම් හොඳටම තේරුණා. අපි දෙන්න යන්නේ ළමයි කෑම කන්න. ඉතින් අපි ආවේ ළමයි සෙන්ඩායි ෆියුෂන් එකට. ඉතින් අපි මුලින්ම ගත්තේ ඩම්ප්ලින්ග්ස්. ඩම්ප්ලින්ග්ස් කියන්නේ මාරම රස කෑමක් ළමයි. ඇත්තටම try කරලා බලන්න ඕනි. ඉතින් මෙතන ඩම්ප්ලින්ග්ස් හරිම රසට තිබ්බා. මට මතක විදිහට මට මේ ඩම්ප්ලින්ග්ස් වලට ගියේ 990ක් වගේ පුංචි ප්‍රයිස් එකක්. ඉතින් මේ ප්‍රයිස් එකට ඩම්ප්ලින්ග්ස් 5ක්ම හම්බුණා ළමයි. අපි ඊළඟට කන්න ගත්තේ මේක නම් ඉන්දුනීසියන් නූඩල්ස් එකක්. මට මතක විදිහට මේකේ ප්‍රයිස් එක උනේ 1890ක් වගේ තමයි ප්‍රයිස් එක උනේ.
ඉතින් ළමයි ඔයාලා වන් ගෝල්වෙස් මෝල් එකට ගිහිල්ලා බජට් රෙස්ටුරන්ට් ප්ලේස් එකක් වගේ හොයනවා නම් මේ ප්ලේස් එක ගොඩක් හොඳයි. සන්ඩයියා ෆියුෂන්. ඇත්තට මේකේ ප්‍රයිසස් එච්චර ලොකු හයි එකක් නැහැ ළමයි. ඉතින් ළමයි අපි ඊළඟට ආවේ බින්සු බාර් එකට. මේකේ තියෙන කොරියන් බින්සු. ඉතින් කොරියන් ෆෑන්ස්ලට නම් මේක මාරම වටිනවා. අනිත් එක ළමයි ගානටත් මාරම වර්ත්. ඔයාලා වන් ගෝල්වෙස් යනවා නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕන ප්ලේස් එකක් තමයි මේ. ඉතින් ළමයි ඊළඟට මම try කරන්න ගස්සේ ෆ්‍රෙෂ්නස් එකක්. ඔන්න ඉතින් ඊට පස්සේ මම ආවේ ඩොමිනෝස් එකට. ඔන්න ඉතින් දැන් නම් මේ අපේ මල්ලිගේ බොරු අහන වෙලාව තමයි මේක. ඔක්කොම ඉවර කරලා අපි දැන් ගෙවල් වලට යන්නයි යන්නේ. මම නම් යන්නේ ගෙදර නෙමෙයි බෝඩිමට. ඉතින් කොහොමුණත් ළමයි අපේ මල්ලි ගෙදර යන්න එපැයි. ඒ කියන්නේ එයා නුවරට යන්න ඕනේ. ඒ වුණාට ඇත්තටම එයා යනකොට නම් මට දුක හිතුණා. මොකද ඉතින් රණ්ඩු වෙන්න බයින්න හැම දෙයකටම ඉන්නවනේ. මගේ වැඩ හැම දෙයකම කරන්න එයා ගොඩක් උදව් කරනවා. ඔන්න ඉතින් මම මාර දාඩියයි පේනවනේ. අපි බලමු අපේ අම්මා මට මොනවද එවලා තියෙන්නේ කියලා. ඉතින් බලන්නකෝ එයා මට ලස්සන ඇඳුම් එවලා තියෙනවා. ඒ වගේම මං කන්න ආස කෑම ගොඩක් මට එවලා තියෙනවා. කාලා බලමු මේ අම්මා මට එවලා තියෙන්නේ. ඔව් අලුවා ඇත්තරම මේ අම්මගේ අලුවා මාරම රසයි. අර මම ගොඩක් කාලා ඉන්නේ. නැත්නම් නිකන් කාලා බලමු. ඔන්න ඉතින් අදට මම ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න ඕනේ. බයි බයි ඔයාලා හැමෝටම.